වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රමුඛව ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කවුරුත් අහලා තියෙන දෙයක් තමයි සංගීතය කියන්නේ විශ්වීය භාෂාවක් කියන එක. එහෙම කියන්න හේතුව මම හිතන විදිහට ලෝකයේ විවිධ රටවල් රාශියක් තියෙනවා. ඉතින් මේ රටින් රටට විවිධ භාෂාවල් කතා කරනවා. නමුත් වෙනත් රටක පුද්ගලයෙක්ට ඒ භාෂාව නොතේරෙන්න පුළුවන්. නමුත් සංගීතය කියන්නේ ඕනම කෙනෙක්ට තේරෙන, ඕනම කෙනෙක් සනහන, පිටක හඬවන, හිතවන, හිතවල හැඟීම් දනවන, පිටක ආදරණීය, තවත් පිටක දුක්බර වූ අපූර්ව දෙයක් වීම. ඉතින් මේ 2025 නව වසරේ ආරම්භයත් එක්කම Variation Friday Special වැඩසටහන පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක ආරම්භ කරන්න අපි තීරණය කරා. ඔක්කොටම කලින් මුලින්ම මතක් කරන්න ඕනේ Variation සංගීත කණ්ඩායමේ නායකත්වයේ දරන නලින් චානක මහතාගේ අනුදැනුම යටතේ Variation Friday Special වැඩසටහනේ අධ්‍යක්ෂක සහ Variation සංගීත කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දරන ලසන්ත සුදර්ශන මහතාගේ අධීක්ෂණයෙන් තමයි Variation Friday Special වැඩසටහන Variation ප්‍රේක්ෂක ඔබට පිළිෙන්නේ. ඉතින් අද වෙනදා වගේම අපිත් එක්ක අමුත් එකතු වෙලා ඉන්න. මම මුලින්ම සඳහන් කර පරිදි අද වැඩසටහන වෙනස්කම් නැත්නම් විශේෂයකින් යුක්ත වැඩසටහනක්. හේතුව තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමුත්තා ඔහුගේම නිර්මාණ කිහිපයක් සමග තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. එහෙනම් වෙනදා වගේම අපේ වැඩසටහනට මුලින්ම ඔහුව සාදරයෙන් ආදරයෙන් ආයිබෝවන් කියලාම පිළි අරගෙන ඉමු. ආයිබෝවන්. මෙතුමා නමින් පැතුම් තමයි. දැන් මම නම කිව්වනේ. ඊටු ටික එතුමා සමග කතා කරන ගමන් එතුමාගෙම දැනගන්න මම බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මෙතෙන්ට ආරාධනා කරපු නලින් සංගීත කණ්ඩායමේ වේදිකා නායකතුමන්ටත් ලසන්ත අපේ කළමනාකාරී සහෝදරතුමාට ඇත්තටම එතුමන්ලගේ අනුදැනුම අනුව තමයි මම මේ වැඩේට සහභාගී වෙන්න අවස්ථාව හම්බුනේ. ඉතින් මුලින්ම යාළ දෙන්නට තෑන්ක්ස් කරලා ඉන්නවා මට මේ අවස්ථාව දුන්නට. මම ඉතාලි දේශයේ වෙරෝනා නගරේ තමයි ජීවත් වෙන්නේ. ඒ සංගීතයේ පුංචි කාලේ ඉඳලම ආසහින්ද තමයි මගේම නිර්මාණ ඔස්සේ මගේම ගමනක් යන්නේ. ඉතින් ආදරෙන් මතක් කරන්න ඕන සම්පත් අයියව. එයා තමයි මගේ ගුරු පියාණන්. එතුමා තමයි හැමදේම මට උදව් කරන්නේ. ඉතින් ඒ ඔස්සේ එයාගේ අඩිතාල ඔස්සේ තමයි මගේ නිර්මාණ වලින් ඉස්සරහට යන්නේ. හොඳයි. ඔබතුමාගේ පළවෙනි ගීතය රෝමියෝ ජුලියට්. මම කැමති ඒ සින්දුවට යන්න. නමුත් ඊට කලින් ඒක ගැන විස්තරයක් කියලාම අපි ගීතයට යමු. මේ ගීතය ගැන විශේෂයෙන්ම කියන්න ඕන මේ ගීතේ පදමාලාව මගේ. ඉතින් මේ ගීතෙන් තමයි සම්පත් සේව හම්බෙන්නේ. ඒ පොර සංගීත කණ්ඩායමේ රන්සි මාගෙන් තමයි. ඉතින් එයා තමයි මට මේකට හැමදේම සකසලා කම නිර්මාණ පද මගේ විනාට සංගීත ඔක්කොම දාලා දුන්නේ. ඉතින් මේ ගීතය මුළු ඉතාලියේම ජනප්‍රිය වෙච්ච ගීතයක්. හරි එහෙනම් මුලින්ම මේ ගීතය Romeo Juliet Mona Lisa මතලා මෙහෙතාලා යන්න බෑ. මේ ගිනි ගත්තත් වයලින් කැඩී ගිය මතලා උඹ අතාරින්න බෑ. Romeo Juliet Mona Lisa මතලා මෙහෙතාලා යන්න බෑ. මේ ගිනි ගත්තත් වයලින් කැඩී ගිය මතලා උඹ අතාරින්න බෑ. හැමදාමත් මං පස්සේ එනවා උඹ ගැන හිතලා මම ජීවත් වෙනවා. යමුද සුදු මිලානුවර බලලා ඉන්න. ආස නැද්ද විමිනි මුහුදේ රැලිපා ගන්න. යමුද සුදු මිලානුවර බලලා ඉන්න. ආස නැද්ද විමිනි මුහුදේ රැලිපා ගන්න. කන්න කැමති නම් චලාතෝ බොලොජා යමුද. වැලිසොරුවේ නැගලා පොඩි හවුමක් යමුද. හැමදාමත් මං පස්සේ එනවා උඹ ගැන හිතලා මම ජීවත් වෙනවා.
මගේ දෝරේ ගලයි ගාව කපාගේ දැක්කම උඹ හිතකිනි කයි සිරියස් වගේ ආලේ මගේ දෝරේ ගලයි ගාව කපාගේ දැක්කම උඹ හිතකිනි කයි සිරියස් වගේ මම නම් හැමදාමත් රෝමියෝ වගේ හිනා වෙලා ලං වෙන්නකො ජුලියට් මාගේ හැමදාමත් මං පස්සෙන් එනවා උඹ ගැන හිතලා මම ජීවත් වෙනවා රෝමියෝ ජුලියට් මොනාලිසා මට නම් මෙහෙතාලා යන්න බෑ ඕ මේ ගිනි ගත්තත් වයලින් කැඩී ගිය මට නම් උඹ අතාරින්න බෑ ආදරණීය ගීතයක්. නමුත් විනෝදකාමී ගීතයක්. පෞද්ගලිකව නම් මම මේ ගීතයට හරි කැමතියි. දැන් මම කැමති දෙවෙනි ගීතයට යන්න කලින් ඔබතුමාගේ අතීතය ගැන කතා කරන්න. ඒ කියන්නේ ගායනය ආරම්භ කරන්න කොයි කාලේ ඉඳන්ද? ගායනය ආරම්භ කරන්නේ නම් ටිකක් කල් වෙනවා. ඒත් හරියටම මේ ගීත සම්බන්ධව මේ සෙට් වෙන්නේ මේ ඔය රොමියෝ ජුලියට් කියන ගීතයෙන් තමයි. ඒක ඉතින් අහඹ සිදුවීමක්. නැවත වතාවක් ඕකට තෑන්ක්ස් කරන්න ඕනේ සම්පත් අයියටයි, පොර බෑන්ඩ් එකේ රන්සි අයියටයි. ඕක තමයි මගේ ජීවිතේ ආගමනය. ඉතින් එතනින් එහාට තමයි මට මේ නිර්මාණ වලට යන්න ලේසි වුණේ. ඉතින් මේ ගීතේ මට ගොඩාක් හයියක් වුණා මගේ ජීවිතේ මේ සංගීත ගමන. ඊළඟට අපි අහන්න යන්නේ තවත් ලස්සන ගීතයක්. මෙතුමගේම ලස්සන ගීතයක්. සුදු මූණ. ඒකත් ආදරණීය ගීතයක් කියලා නම් නමින්ම තේරෙනවා. එහෙනම් ඉතින් අපි ඒකත් අහලා බලමු. සුදු මුහුණ පින්වන්ත හින්දා ඔබ ගැනම සිත විමසුවා මං තාම දිලිඳුයි කියාලා සඳ තියලා දුර අහසේ මං තනි වුණා සඳ තියලා දුර අහසේ මං තනි වුණා बस गोलुगी गया ඔබ දුන්සේනේ හද බොඳ වී ගියා සිතලිය දෙවිදෝ ඔබගේ නමින් මා තනි වෙන්නම් පෙරදා නුඹේ මතකයෙන් නුඹේස් මක හැවගේ සිතකින් නොවේ ලඳුනි මාහත දිනේ දුටුදා නුඹේස් මක හැවගේ සිතකින් නොවේ ලඳුනි මාහත දිනේ සිතෙක් පෙම් කරන් ප්‍රේමේ නමින් මා හැව යන්නම් මතුදා නිර්මාණයෙන් සුදු මුහුණ පින්වන්ත හින්දා ඔබ ගැනම සිත විමස
පස්සේ මන් තනි වුණා මම කැමති ඒ සින්දුව ගැන පොඩි විස්තරයක් දැනගන්න. ඔව් මේක ඇත්තටම වෙරෝනා නගරේ තමයි අපි පටිගත කෙරුවේ RM ස්ටුඩියෝ මෙන්ඩිස් අයියගේ. ඉතින් මේක ඉක්මනින්ම අපි පටිගත කරලා ලංකාවට එව්වා. අපේ ගුරුතුමන් සම්පත් සර්වර්. එහෙම තමයි අපි මේකේ සින්දුව කෙරුවේ. ඊට අමතරව මේකේ විෂුවල් එක වෙරෝනා නගරේ ශ්‍රී ලංකාවෙත් තමයි මේක කෙරුවේ. ඉතින් YouTube තාක්ෂණය ඔස්සේ ගොඩක් අය මේක නැරඹුවා. මේක සාර්ථක වෙච්ච ගීතයක්. ඉතින් මේ දෙන්නට අදවතින්ම ස්තුතියි කියලා මට දුන්නු සහයෝගයට මේ ගීතය සඳහා. ඉතින් ඔන්න අපි දැන් දෙවෙනි ගීතයටත් යන්නේ. නමුත් ඊට කලින් කැමති ඒ ගීතය ගැන අදහස් දැනගන්න. ඔව් මේ ගීතයත් මේ සම්පත්ගේ නිර්මාණයක් තමයි. ඉතින් මේ ගීතය අපි අවුට් කරුවේ මේ පොඩි කාලයක් වෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා මේ ගීතේට. ඉතින් මේක වෙනස්ම ආකාරයේ ගීතයක්. ඉතින් මේකටත් එයාට තෑන්ක්ස් කරනවා. ඒ වගේම මේ ගීතය මම බලාපොරොත්තු නොවුණු ගීතයක්. ඒක ලස්සනට මට එයා වැඩේ කරලා දුන්නා. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි කියලා කියනවා නැවතත්. ඉතින් දැන් වැඩසටහනේ අවසානටත් ඇවිල්ලා තියෙන්නේ. වැඩසටහන අවසන් කරන්න කලින් ඔබතුමාට අවසාන වශයෙන් මොනවද කියන්නේ? ඔව් කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ මට සංගීත දිවියේ උදව් කරපු හැමදෙනාටම ස්තුතියි. ඒ වගේම මගේ ආදරණීය බින්දුව මතක් කරන්න ඕන නිරෝෂණී. එයා තමයි මට හැමදේම උදව් කරන්නේ. ඊට අමතරව සම්පත් අයියා, ඊට අමතරව අපේ අකිල් අයියා, ඊට අමතරව වේරියේෂන් කොල්ල සෙට් එකවත් ආදරෙන් මෙතන මතක් කරනවා. ඒ වගේම ඔයාටත් ස්තුතියි කියනවා. ඉතින් හැම දිනාටම තෑන්ක්ස් කරනවා. ඒ වගේම මගේ ගීතත් එක්ක එකතු වෙන්න කියලා මම ඉල්ලලා සිටිනවා. මගේ ඉන්න සියලුම රසික මට ආදරය කරන අයගෙන්. ඒ වගේම අමතක වුණා මේ අපේ ශබ්ද පරිපාලකතුමා විශේෂයෙන්ම තෑන්ක්ස් කරන්න ඕන උදාර සහෝදරයාට. අද ලස්සන ශබ්දයක් හදලා දුන්නා. ඉතින් ගොඩක් ස්තුතියි කියලා උදාර අයියටත් කියනවා මේ මට දුන්නු chance එකට. සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔක්කොමන්ටම. එහෙනම් අපි අවසාන ගීතයත් සමග එකතු වෙමු. මේ Variation Friday Special. වීනලවක රහසින් ඈමාසිත වෙලා ගනේ මදහස නොරා දැසින් මට මොනවද පවසන්නේ මද අනුරේ අවන් කලේ අටවන්නෙත් හමුවන්නේ රත් දෙතලක පිනිහිරි මල් පෙතිය හැරෙන්නේ තුරුළු වුණා ආතරුන්නේ කඳුයායක බොඳ මීදුම් පිනිමල් පිරිවංසාවේ පිපුණු කෙකුළු පැණිපුරනා මේ සීතල හැන්දෑවේ ඔබ මහා දැද්දෙවෙලි සමනගියේ හෝරාවේ කඳුයායක් මත සැතපී ගත උණුසුම් නායාවේ ඔබ මහා දැද්දෙවෙලි සමනගියේ හෝරාවේ සිනාසුනා ආතෙවෙන්නේ මధు බඳුනක දෙතොල් තියා මාමත් වෙන මේ හනේ සිනිත සේන නැවිතිඳා මන්දානම් සිහිනේ හද බැලිපෙන් උන්චින්නේ රඟුම් රගන මිවලසියේ දීනලවෙන් මා කැඳවන්නේ ඉන්සුම් ආත්ලියේ හද බැලිපෙන් උන්චින්නේ රඟ දෙන මිවලසියේ සිනාසිනා ආදරෙන්නේ වීනලවක රහසින් ඈමාසිත වෙලා ගනී මදහස නොරා දැසින් මට මොනවද පවසන්නේ
මද අතුරේ අවන්හලේ අඩවන්නෙක් හමුවන්නේ රත් දෙතලක පිරිහිරි මල් පෙතිය හැරෙන්නේ තුරුළු වුණා ආතෙරෙන්